ඇත්තටම ගත්තොත් එහෙම මේක බුදු ඇසින් බැලුවොත් හැබෑවටම බුදුන් සරණ ගියාය කවුද කියලා, හැබෑවටම දහම් සරණ ගියාය කවුද කියලා, හැබෑවටම සංඝුන් සරණ ගියාය කවුද කියලා අතලොස්සයි මං හිතන්නේ නම් ඉතුරු වෙන්නේ. අනිත් අය රැවටිලා. ඒ අය වලට රැවටෙන්නේ. ඇත්තේ හොයාගන්නත් බෑ, ඒ අය හොයන්නත් බෑ. දැන් සින්දු හදන්නේ ගායකයෝ හොයන්නත් බෑ, ඒ අය හොයන්නත් බෑ. ඔන්න ඔය තමයි දැන් සද්ධාවට වෙලා තියෙන්නේ. සද්ධාව ඒ අය වෙලා. ඒ නිසා ඇත්ත එක හොයන්න බැරුව යනවා. හැබැයි ඒව මතුවෙන තැන් තියෙනවා. ඔය මං කියපු කරුණ. ඔයවාගේ එකින් එක අපි ගත්තොත් එහෙම අපේ දුර්වලතාව කොච්චර ප්‍රකට වෙයිදනේ. මං හිතනවා අපි මේ මහා ලොකු දේවල් හොයාගෙන යනවට වඩා ඇත්ත බුදු සරණ හොයන්න ඕන. තමන්ගේ දෝෂ අයින් කරලා බුදු සරණ පිරිසිදු කර ගන්නවා. මොකද ඒකේ පාඩුවක් නැහැ. ඒකේ ආනිසංසය තමයි අපාය යන්නේ.